शरणं गच्छामि මේ ඔබ දකින්නේ අනෝමා නදී නිම්නවාසීන්ගේ දෛනික ජීවන රටාවෙන් මාත්‍රයකි. මීළඟට ඔබේ නෙතු ගැටුණුවේ සිදුහත් බෝසතුන් 6 වසරක් දුෂ්කර ක්‍රියා කරන ලද දුර්ගේශ්වරී නම් කඳුශිකරය මුදුනේ සිට දර්ශනය වන ස්වභාව සෞන්දර්යයෙන් අනුමුණ වූ පාරිසරික හැඩතලයයි. ධෝනම් සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංකීර්ණ සිතිවිලි වලින් ගහන වූ අප සිත් සතන් නිසල කිරීමට මෙම පාරිසරික දර්ශනය මනා තෝතැන්නක් නොවේද? මේ ඔබ දකින්නේ දුර්ගේශ්වරී කඳුශිකරයේ පිහිටි සිදුහත් බෝසතුන්ගේ දුෂ්කර ක්‍රියාව පෙන්눔 කෙරෙන ප්‍රතිමාව සහිත ගල්ලෙනයි. බෞද්ධ සාහිත්‍යයේදී මෙම අතිපූජනීය ස්ථානය ප්‍රාග්බෝධිය ලෙස හඳුන්වයි. දුර්ගේශ්වරී ගල්ලෙන තුල මද වේලාවක් භාවනානුයෝගීව ගත කළ විට එම පුණ්‍ය භූමියේ ක්‍රේන්තගත වූ විශ්ව ශක්තිය තම ශරීරයට අනිවාර්යයෙන්ම දැනෙන බව සදහැවත් වූ විශ්වාස කරති. සිදුහත් මහබෝසතාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක දිනට පෙර දින උරුවේලාවේහි සේනානි නම් නියම්ගමට වැඩම කර සුන්දර වෙල්යායක් මැදෙහි පිහිටි අජපාල නම් නුගරු කුමුල වැඩ සිටිසේක. එහිදී සේනානි නම් නියම්ගමෙහි සේනානි නම් සෙන්පතිගේ දියණිය වූ සුජාතා සිටු දේවිය විසින් බෝසතාණන් වහන්සේ වෙත කිරිපිඩු දානය පූජා කරන ලදී. එය සිහිපත් කිරීම උදෙසා ඉදිකර ඇති ප්‍රතිමාවයි මෙසේ දර්ශනය වන්නේ. සුජාතා සිටු දේවියගේ දානය පිළිගැනීමෙන් අනතුරුව බෝසතාණන් වහන්සේ කිරිපිඩු සහිත රන් පාත්‍රය රැගෙන නේරංජනා නදී තීරයට වැඩම කර කිරිපිඩු දානය වැළඳීමෙන් අනතුරුව තමන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත්වනවාද යන්න නියත වශයෙන්ම තහවුරු කර ගැනීම උදෙසා හිස් රන් පාත්‍රය උඩුගම්බලා පාකර හැරියේද මෙලෙස ඔබේ නෙතු ගැටෙන නේරංජනා නදියේය. සොත්තිය නම් බමුණා විසින් සිදුහත් බෝසතාණන් වහන්සේට කුසතන මිටි 8ක් පූජා කරන ලද ස්ථානය දැක්වීම උදෙසා බුරුම බෞද්ධ උවැසියන් විසින් ඉදිකර ඇති ප්‍රතිමාවයි මේ ඔබ දකින්නේ. ඉක්පිති බෝසතාණන් වහන්සේ විසින් එම කුසතන මිටි 8 රැගෙන නේරංජනා නදිය අසබඩ පිහිටි අසතු රුකමුල අතුරා අද මාගේ සම් මස් නහර ඇටමිදුළු වියලී ඒවා බුදු වී මිස මෙම ආසනය අත් නොහරින්නෙමි යන චතුරංග සමන්නාගත වීරයෙන් යුක්තව බද්ධ පරියංකයෙන් එහි වැඩ සිටිසේක. වෙසක් පුර පසළොස්වක පොහෝ දින පෙරයම්හි තමන් වහන්සේ පෙරවිසු ආත්ම සිහිපත් කළ හැකි පුබ්බේ නිවාසානුස්සති ඥානයේද මැදියම්හි සත්වයාගේ මරණය හා උපත දැක ගැනීමට සමත් වූ චුතූපපාත ඥානයේද පසුයම්හි ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන් ලබන ආසවක්ඛ්‍ය ඥානයේද උපදවාගත් සිදුහත් බෝසතාණන් වහන්සේ ත්‍රිවිධ ඥාන සහ චතුර්ාර්ය සත්‍ය නම් වූ ලෝක ධර්මතාවයන් අවබෝධ කර සියලු කෙලෙස් නසා බුද්ධගයාවේදී උත්තරීතර වූ පරම පවිත්‍ර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.